Subscribe CryptoFriends.lk YouTube channel, like and comment. Thank you. Sinhalan Crypto Iganagamu. සුබ දවසක් සියලු දෙනාටම. අපි අද කතා කරන්න යන්නේ XRP සහ අනිකුත් ඇල්කොයින් වල කොහොමද ඇනලයිස් එකේ තත්ත්වය කියලා ඔයගලන්ට. ඒකෝට මම මේ ඇනලයිස් කරලා තියෙන chart එකේ තමයි ඔයගලන්ට මම ට්‍රේඩ් ගන්න විදිය තමයි කියන්නේ. එතකොට ඒක ඔයගලන්ට ට්‍රේඩ් එකක් ගන්න කියලා නෙමෙයි කියන්නේ. ඔයගලෝ ට්‍රේඩ් එකක් ගන්න කලින් මේ විදිහට ඇනලයිස් එකක් කරගෙන බලන්න. ඔයගලන්ටත් මගින් ඇනලයිස් කරපු කාරණා විදිහටම ඔයගලන්ට ට්‍රේඩ් එන්ට්‍රියක් තියෙනවා නම් ගන්න පුළුවන්. එතකොට මේ ඉන්නේ XRP chart එකේ. XRP chart එකේ මෙතනින් මාකට් එක 1777න් වගේ මාකට් එක අප් වුණා. ඒ අප් වුණාට පස්සේ දැන් ඔයගොල්ලන්ට මෙතනින් පේනවා මේ අප් වෙනකොට මේක අපි පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා තිබ්බනම් අපිට මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේ මෙතන ලෝ එකක් හැදෙනවා. මෙතන ලෝ එකක් හැදුනාට පස්සේ අපිට පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා තිබුණා නම් මෙන්න මෙතනින් ගන්න තිබුණ එන්ට්‍රිය මෙතන ලෝ එක ඊට පස්සේ මාකට් එක 3 මිනිත් වලින් 1 මිනිත් වලින් වගේ බැලුවොත් මාකට් එක මෙන්න මෙතනට අප් වෙලා 6 හයි එකක් හදනවා. එතකොට මෙතන ලෝ එකක් තියෙන්නේ මෙතන අලුතෙන් 6 හයි එකක් හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ලෝ එකේ ඉඳලා මෙන්න මෙතන 6 හයි එකට අපි ෆිබොනාචි දාලා බලනවා. ෆිබොනාචි දාලා බලපුවාම අපිට 0.5 ඒ කියන්නේ 0.5න් අපිට එන්ට්‍රියක් කීප වරක්ම එන්ට්‍රිය ගන්න තිබ්බා. එතනින් පල්ලෙහාට අපි තව ප්‍රොෆිට් එක වැඩියෙන් ගන්න බලාගෙන ඉන්නවනම් 618 හෝ 786 ලෙවල් උත් අපිට බලන්න තිබ්බා. එතකොට අපිට ඒ ලෙවල් වලට આવොත් අපි ට්‍රේඩ් එකක් ගන්නවා. එහෙම නැත්නම් අපි 0.5න් ට්‍රේඩ් එකක් ලෝන් එන්ට්‍රියක් ගන්නවා. අපි ස්ටොප් ලොස් එක පල්ලෙහාට තියාගෙන අපි මේ ට්‍රේඩ් එක අරගත්තා නම් අපිට සාමාන්‍ය ට්‍රේඩ් එක අපි මෙතනින් ගත්තා කියන්නකො ට්‍රේඩ් එක මෙතනින් ගත්තා මෙතනට යනකොට 126ක 125ක විතර ප්‍රොෆිට් එකක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මෙතන ෂෝට් එන්ට්‍රියක් මම ඔයගොල්ලන්ට කලින් මාක් කරලා තිබ්බා. මෙන්න මෙතන මේ කොළ පාට මේ බොක්ස් එක මේ හරිය 4 hour වලින් 1 hour වලින් මම පෙන්නුවා කලින් වීඩියෝ වල මෙතන ලික්විඩිටි ඒරියා එකක් තියෙනවා කියලා එතනට බොහෝ දුරට එන්න පුළුවන් කියලා. එතකොට එතන මාක් කරගෙන ඉඳලා තිබුණා නම් මේ විදිහට බොක්ස් එකක්. එතකොට එතනින් අපිට එන්ට්‍රියක් ගන්න තිබ්බා. ඒකත් අර විදිහටම චොච් එන්ට්‍රියක් ගන්න තිබ්බා. මෙතන ඕඩර් බ්ලොක් එකක් බල්ලි ඉවර වෙලා ඊට පස්සේ දැන් මේ ඉන්නේ 1 day time frame එකේ 1 day time frame එකේ මෙන්න මෙතන අපිට බලන්න පුළුවන් මේ හරිය ලෝ එකක් හැදිලා තියෙනවා. එතකොට ඒ ලෝ එකට උඩින් මෙන්න මෙතන තව හයි ලෝ එකක් හදලා තමයි පොඩි ටයිම් ෆ්‍රේම් එකේ මෙතනින් BOS කරලා ඉවර වෙලා අප් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතනට මේ සීමාව මෙන්න මෙතනත් මාකට් එක මෙතනටත් හොඳට වැඩ කරලා තිනවා මාකට් එක අප් වෙන්න. එතකොට අපි මේ සීමාව පොඩ්ඩක් බලාගෙන හිටියොත් එහෙම මෙන්න මේ වගේ මාක් කරගෙන මෙන්න මේ හරියෙන් එතකොට එතන මෙන්න මෙතනට මාකට් එක ඇවිල්ලා තියෙනවා. මාකට් එක ඇවිල්ලා දැන් අපිට මෙතනින් පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා බලන්න අපිට පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා මෙතනින් ලෝ එකක් 1 මිනිත් 3 මිනිත් වගේ කන්ෆර්ම් වෙලා එතකොට මෙතන ඉක්වල් ලෝ එකක් තමයි මේ සමාන ලෝ එකක් තමයි හැදෙන්නේ. එතකොට මේ මෙතනත් මාකට් එකේ බයස්ලා වැඩියෙන් ඉඳලා තියෙනවා. මෙතනට එනකොටත් බයස්ලා මෙතනින් වැඩි වෙලා තියෙනවා. මේ හරියට බයස්ලා තමයි වැඩිපුර ඉඳලා තියෙන්නේ. සෙලස්ලා නැහැ. එතකොට මෙතනින් බයි කරපු කට්ටිය මේ හරියෙන් සෙල් කරලා තිබුණා නම් නැවතත් ඒගොල්ලෝ මෙතනින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ පහුගිය තොරතුරුත් එක්ක බලනකොට එතකොට අපිට එතනින් බලන්න පුළුවන් SMC වලට අනුව හෝ එහෙම නැත්නම් මෙතන ඉක්වල් ලෝ එකක් නේ මෙතනට එනකොට හැදෙන්නේ. මෙතන සමාන ලෝනේ තියෙන්නේ. එතකොට අපිට එතනින් බලලා එන්ට්‍රියක් ගන්න පුළුවන්. එතකොට අපිට තව එකක් බලන්න පුළුවන් RSI එක. RSI එක අපි බැලුවොත් එහෙම 1 day වල නම් මෙතන තියෙන පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා අපි RSI බැලුවොත් එහෙම RSI එක තියෙන්නේ 50ට වැඩිය උඩ. එතකොට ඒ කියන්නේ මාකට් එක තව පල්ලෙහාට එනවා. 1 hour වලට ගිහිල්ලා බැලුවත් 50ට පල්ලෙහායි තියෙන්නේ. එතකොට
අපිට බලාගෙන ඉන්න පුළුවන් මාකට් එකේ මෙන්න මේ වගේ equal තැනකට මාකට් එක එනකම්. එතකොට මේ වගේ තැනකට මාකට් එක ආවොත් එහෙම RSI එකනුත් බලන්න පුළුවන් අපිට. එතකොට මේ වගේ බුලිෂ් ඩයිවර්ජන් එකකුත් මේ හරිය හැදෙයි. මාකට් එක මෙතනට ආවට පස්සේ මෙන්න මෙතනින් ඒ වගේ කන්ෆර්මේෂන් අරගෙනත් මේ හරියට වගේ ටාගට් එක තියලා අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට ඒකත් බලාගෙන ඉන්න. ඔයගොල්ලෝ ට්‍රේඩ් එන්ට්‍රි ගන්න ක්‍රමයක් ඇතිනේ මොකක් හරි. එතකොට අමතර තොරතුරු බලන විදිය තමයි මම කිව්වේ. ඊට පස්සේ අපි බලමු H bar එකේ ට්‍රේඩ් කරන කෙනෙක් ඉන්නවා නම් H bar එකෙත් මාකට් එක තාම ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. හැබැයි මේ කාලයක් තිස්සේ මේ වන් ඩේ වල මාකට් එක ඩවුන් වුණාට මාකට් එක රටාවකට ඩවුන් වෙලා තියෙන්නේ. මේ වගේ පැරලල් ලයින් එකක් ඇතුළත තමයි මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. ඒකට අපිට මේ උඩ තියෙන තොරතුරුත් එක්ක අපිට මේ වගේ BOS කරලා තියෙනවා, ලෝ එකක් හදලා තියෙනවා, BOS කරලා තියෙනවා, ලෝ එකක් හදලා තියෙනවා. එතකොට මෙතන මේ තියෙන ලෝ එක මෙතනින් වික්කින් දැනට BOS කරලා තියෙනවා. එතකොට මෙතනින් අපි මාක් කරගෙන ඉතින් මෙතන කැන්ඩල් බොඩි එකකින් BOS කරොත් නැවතත් මෙතන ලෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ ලෝ එක මේ දක්වා වගේ ආවොත් එහෙම එතකොට මේ තියෙන කැන්ඩල් එකේ ලික්විඩිටි සේරම ටික අරගෙන ඉවර වෙනවා මෙතනට ආවොත්. එතකොට මෙතන හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙන නිසා අපිට මේ හරියෙන් මම මේ 0.1 වගේ එන්ට්‍රියක් ගන්න මම කලින් බලාගෙන හිටියට මම එන්ට්‍රිය ගන්න එක පොඩ්ඩක් පස්සට දැම්මා. හේතුව මම ඔයගොල්ලන්ට කලින් කියලා ඇති මෙතනින් මම එන්ට්‍රියක් බලාගෙන ඉන්නේ කියලා. ඒ හේතුව BTC ඩවුන් වෙන නිසා මෙතනින් තව මේ හරියෙන් මෙතන වික් එකකුත් ගහලා තියෙනවා. BOS එකක් මෙතනින් බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ටිකක් මාකට් එක ඩවුන් වෙන්න. ඒගොල්ලෝ ටිකක් පල්ලෙහින් එන්ට්‍රිය ලෝන් එන්ට්‍රියක් බලන්න තමයි අදහස් කරන් ඉන්නේ. මේකේ මම ෂෝට් එන්ට්‍රි නම් අරගෙන නැහැ. ෂෝට් එන්ට්‍රියක් ගන්නවා නම් අපි ගන්න තිබුණේ මේ හරිය. දැන් ආයේ ෂෝට් එන්ට්‍රියක් බලන එකේ තේරුමක් නැහැ. මෙතනින් BOS එකක් දුන්නට පස්සේ පොඩි ටයිම් ෆ්‍රේම් වලින් ෂෝට් එන්ට්‍රියක් අපිට ආපහු බලන්න පුළුවන්. මේ BOS එකක් දීලා යන පුල් බෑක් එකේදී. ඊට පස්සේ Dogecoin එකට හොඳට ෆන්ඩමෙන්ටල් නිවුස් වගේක් තිබුණා. Dogecoin එකේ බලන්න පුළුවන් මේ නිවුස් ටික. එතකොට මේ අපිට ට්‍රේඩින් view එකෙන්ම මේ බලන්න පුළුවන් මෙතනින් මේ නිවුස් ඒ වගේම තව බලන්න පුළුවන් විස්තර ටිකක් තියෙනවා අපිට. ඒ ටික මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්නම්. මේ ඊට පස්සේ වීඩියෝ එකෙන් ඔයාලට විස්තර ටික බලන්න හැටි. Dogecoin එකෙත් මේකේ XRP එකේ වගේම තමයි. XRP එකේ වගේම මෙන්න මෙතන equal level එකක් තියෙනවා මේ තියෙන්නේ. ඒ equal level එකෙන් මාකට් එකේ යම් කිසි දුරකට හරි අප් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට. එතකොට මාකට් එක මෙතනොත් පල්ලෙහාට මෙන්න මේ සීමාවෙනුත් පල්ලෙහාට වැටුනොත් එහෙනම් මාකට් එක මේ equal level එකත් බ්‍රේක් කරගෙන අපිට ටිකක් බලන් ඉන්න වෙනවා. ආයේ ලෝන් එන්ට්‍රියක් ගන්න මේ පල්ලෙහාට එනකම්. Solana එක බලුවොත් එහෙනම් Solana එකෙත් මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. මෙතනින් ලෝ එක හදලා ඉවර වෙලා මාකට් එක බලාපොරොත්තු වෙනවා තව ටිකක් ඩවුන් වෙයි කියලා. එතකොට මේ මාක් කරලා තියෙන බොක්ස් එකට වගේ ඩවුන් වුණොත් එහෙම ලෝන් එන්ට්‍රියක් ගන්න පුළුවන් අපිට. අඩුතරමින් 100 103 ඒ වගේ සීමාවකට આવොත් එහෙම ලෝන් එන්ට්‍රියක් ගන්න පුළුවන්. ඒඩා එක බලමු අපි. ඒඩා එකෙත් අර වගේ තමයි. ඒඩා එකේ දැන් මෙතන මේ පල්ලයට ආපු මේ කැන්ඩල් එකේ 4න් 3ක්ම මාකට් එකේ ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මෙතන මේ තියෙන මවුස් පාට මාක් කරලා තියෙන මේ ලෝ එකත් බ්‍රේක් කරගෙන ආවොත් අපිට ලෝන් එන්ට්‍රියක් මෙන්න මේ සීමාවෙන් බලන්න පුළුවන්. මම කලින් මේ කැන්ඩල් එක හැදෙන්න කලින් මම ලෝන් එන්ට්‍රියක් ගත්ත එකක් තිබුණා. ඒ ලෝන් එන්ට්‍රිය ගත්ත සීමාව තමයි මේ මාක් කරලා තියෙන්නේ. මම මේ ලෝන් එන්ට්‍රිය ගත්ත එක තාම 100%කින් අරන් නිසා මම මේ ලෝන් එන්ට්‍රි තියාගෙන ඉන්නවා. ඒක මෙන්න මෙතන සීමාවට පල්ලෙහින් බලලා තව මෙතනින් පල්ලෙහාට આવොත් DCA කරලා තව
මුදලක් එකතු කරලා මේ එන්ට්‍රි පොයින්ට් එක මෙතන පල්ලෙහාට ගන්න පුළුවන් මට. ඒක නිසා මම ඒක තියාගෙන ඉන්නවා. ඒක තමයි මෙතනින් මාක් කරගෙන ඉන්නේ. එතකොට මේ ට්‍රේඩ් එක දැනට ලොස් එකේ යන්නේ 1.100ට එකකින් ගන්න කියන්නේ ඩොලර් 100ක් තියෙන කෙනෙකුට ඩොලර් එකකින් ට්‍රේඩ් එකක් ගත්තා කියලා. එතකොට ෆියුචර් ට්‍රේඩින් වල ගත්තත් ලික්විඩේටන් ප්‍රයිස් එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඒක නිසා මේක බලාගෙන ඉඳලා අපිට DCA කරලා දැන් මෙතනින් මම තව ඩොලර් 4ක් දාලා මෙතනට ආවට පස්සේ DCA කරොත් එහෙම මාකට් එක මේ දැන් තියෙන ලෙවල් එකට වගේ 0.35ට වගේ එයි. එතකොට මේ මාකට් එක අප් වෙනකොට මට සම්පූර්ණ 100%කට තමයි ප්‍රොෆිට් එක හැදෙන්නේ ඊගාවට ෆියුචර් ට්‍රේඩින් වල ගත්තොත්. එතකොට ස්පොට් ට්‍රේඩින් වල ගත්තොත් එහෙම DCA කරාම අපේ ඇවරේජ් ප්‍රයිස් එක තමයි පල්ලෙහාට එන්නේ. ඇවරේජ් ප්‍රයිස් එක පල්ලෙහාට ආවට පස්සේ අපිට ඇවරේජ් ප්‍රයිස් එකේ ඉඳලා තමයි ප්‍රොෆිට් එක හැදෙන්නේ. ඊට පස්සේ නයිට් කොයින් එක ඕගොල්ලන්ට මම කිව්වා නයිට් කොයින් එකේ ට්‍රේඩ් එන්ට්‍රි එකක් බලන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේ මම මාක් කරගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි මේ මෙතන හයි එකක් හදලා තියෙනවා. හයි එකක් හදලා ඉවර වෙලා හයි එක හදලා නැවත මේ පුල් බෑක් එකක් තමයි ඇවිල්ලා තියෙන ලොකු ටයිම් ෆ්‍රේම් එකේ. ඒ පුල් බෑක් එක ඇවිල්ලා ඉවර වෙලා මාකට් එක මෙතනින් රිවර්ස් වෙයි කියලා අදහසින් තමයි මෙතනින් මාක් කරගෙන ඉන්නේ. බලමු අපි එතකොට මෙතනින් එන්ට්‍රි ගන්න පුළුවන් වේද නැත්නම් තව ඉහළින් ගන්න පුළුවන් වේද කියලා. එතකොට නයිට් කොයින් එක පොඩි ටයිම් ෆ්‍රේම් වලට කියලා බලන්න පුළුවන් අපිට. මේ වගේ පොඩි ටයිම් ෆ්‍රේම් එකකට කියලා බලපුවම මේ 1 hour වල ඉන්නේ 1 hour වලත් පෙන්නනවා අපිට. 1 hour වලත් මෙන්න මේ වගේ සීමාවක තමයි මේ මාකට් එක යන්නේ. කියන්නේ ඇනලයිස් කරන්න කියලා ලොකු ඩේටා ප්‍රමාණයක් නැහැ මේකේ. මෙන්න මේ වගේ තමයි මාකට් එක ඩවුන් වෙන්නේ. එතකොට ඒ ඩවුන් වෙන එක මේ හරියට වගේ මාකට් එක ආවොත් ආයි ලෝන් එන්ට්‍රියක් බලන්නම් කියලා තමයි මම අදහස් කරගෙන ඉන්නේ. එතකොට අපි බලමු ලෝන් එන්ට්‍රියක් බලන්න එතනින් බලමුද කොහොමද කියලා. මේකේ ෆිබොනාචි දාලා බලුවත් මෙතන ලෝ එකේ ඉඳලා මෙතන හයි එකට ෆිබොනාචි දැම්මා. මාකට් එක ෆිබොනාචි ලෙවල් එකකට මෙතන ඒ කිට්ටුවටම ඇවිල්ලා තියෙනවා. එතකොට 0.5න් පල්ලෙහාට තියෙන ලෝන් එන්ට්‍රියක් ගන්නවා නම් අපිට ලෝන් එන්ට්‍රියක් බලන්න පුළුවන්. පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා මාකට් එක හැරෙන විදිහ බලලා. එතකොට නැවතත් මෙතන මේ වික් එකක් ගහලා තියෙන නිසා ලික්විඩිටි මේ හරිය තියෙන්න පුළුවන්. ඒක නිසා මේ ලෙවල් එකට මාකට් එක එයි කියලා අදහස් කරගෙන තමයි මේ මාක් කරගෙන ඉන්නේ. මේ හරියින් ට්‍රේඩ් එන්ට්‍රියක් ලෝන් එන්ට්‍රියක් ගමු කියලා. ඒකට ඒ ලෝන් එන්ට්‍රි ගන්න එක අපිට මෙතන හය ලෝ එක මේක අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා BOS කරලා ලොකු ටයිම් ෆ්‍රේම් එකේ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා හය හයි එකක් හදලා තියෙනවා. මෙතන හය ලෝ එකක් හදලා මෙතන BOS කරොත් එහෙම මෙතන හය ලෝ එකක් හැදෙනවා. එතකොට මේ දුර ටාගට් කරලා අපිට ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්න පුළුවන්. දැන් මේ තියෙන මාකට් එකෙන් ලෝන් එන්ට්‍රියක් ගත්තත් අපි මෙතනට යනකොට 100ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒකට බලලා ඒක අපි පොඩි ටයිම් ෆ්‍රේම් වලත් බැලුවොත් ඔයගොල්ලෝ ඇනලයිස් කරන මෙතඩ් එක අනුව පුළුවන් වෙයි මේකේ ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්න. RSI වල තාම බුලිෂ් මොකුත් මේ කන්ෆර්මේෂන් එකක් දීලා නැහැ. 1 hour වලට ගියත් තාම නැහැ. 1 hour වල මෙතනින් බුලිෂ් වෙලා තියෙනවා. මෙන්න මෙතන ඩයිවර්ජන් එකක් හැදිලා කියලා තියෙනවා. නමුත් ඒ ඩයිවර්ජන් එක හැදිලා මාකට් එක ඕවර්බෝඩ් වෙලා තියෙනවා. ඕවර්බෝඩ් වෙලා දැන් මාකට් එක ආපහු සමතුලිත වෙන්න මාකට් එක පල්ලෙහාට එන ගමන් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ කාරණයක් බලන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක් දාගෙන ඊට තව ඉන්ඩිකේටර් එකක් තියෙනවා මේකේ. මේ SMC වල ඉන්ඩිකේටර් එකක් ඕගොල්ලන්ට මෙන්න මේ ලක්සෙල්ගෝ කියන එකේ මේකේ ඉන්ඩිකේටර් එක SMC ඉන්ඩිකේටර් එක දාගත්තාම මේකේ සෙටින්ග්ස් හදාගන්න ඕන. මම හිතන්නේ මගේ නම් මොකද සෙටින්ග්ස් හදලා නැහැ. මේකේ පෙන්නනවා මේ සාමාන්‍ය ලික්විඩිටි තියෙන ඒරියා. එතකොට අපි 1 day time frame එකට වගේ කියලා බලමුකෝ. 1 day time frame වලකට ගියාම 1 day වල data මදි නිසා පෙන්වන්නේ නැහැ මොකොත්.
එතකොට ෆෝවර් වලට ගියාම ෆෝවර් වල පෙන්නනවා මෙන්න මෙහෙම මේ රතු පාටට තියෙන සීමාව වලින් අපිට ෂෝට් එන්ට්‍රි ගන්න පුළුවන් කියලා තමයි පෙන්වන්නේ. එතකොට මේකේ ෆෝවර් වල පෙන්වන විදිහට මෙතන ස්ට්‍රෝන් හයි එක කියලා මෙතන පෙන්වන්නේ ඒ ඉන්ඩිකේටර් එකේ වීක් ලෝ එක කියලා මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ මේ වීක් ලෝ එක බ්‍රේක් කරලා ට්‍රෙන්ඩ් එක ඩවුන් වෙයි කියන එක තමයි පෙන්වන්නේ. එතකොට 1 hour වලට ගියොත් එහෙම 1 hour වලත් පෙන්වන්නේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. 1 hour වල ස්ට්‍රෝන් ලෝ එකක් කියලා තමයි මේක පෙන්වන්නේ. මේක වීක් හයි එකක් කියලා පෙන්වන්නේ. එතකොට වීක් හයි එක බ්‍රේක් කරයි කියලා තමයි මෙතනින් පෙන්වන්නේ. 15 මිනිත් වලට ගියාට පස්සේ 15 මිනිත් වලත් මේ වගේ තමයි පෙන්වන්නේ. මාකට් එක මේ වගේ ලික්විඩිටි තියෙනවා මෙතන. ඒ වගේ තමයි ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්නේ නම් ඒ ඉන්ඩිකේටර් එකෙන් නමුත් මේ යට මෙතන මෙන්න මේ ලෙවල් එකෙන් පල්ලෙහාට ලික්විඩිටි නැහැ කියන එක තමයි ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්නේ. එතකොට දැන් මම මේ ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්න බලාගෙන ඉන්න තැන මේ ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්නේ නැහැ ලික්විඩිටි ඒරියා එකක්. ඒ කියන්නේ ඕඩර්ස් තියෙනවා කියන එක මෙතන බයස්ලා ඉන්න පුළුවන් කියලා පෙන්වන්නේ නැහැ. මෙතනින් පෙන්වන්නේ මේ සෙලස්ලා ඉන්නවා කියන එක තමයි පෙන්වන්නේ. එතකොට ඉන්ඩිකේටරේ හරිද නැත්නම් අපේ ඇනලයිස් එකට අනුව අපි ට්‍රේඩ් එක ගන්නවද කියලා ට්‍රේඩ් කරන කෙනා තමයි තීරණය කරන්න ඕන. එතකොට මම මගේ ඇනලයිස් එකත් එක්ක මම ටාගට් කරගෙන ඉන්නවා මෙතනට આવොත් ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්නවා කියලා. මොකද මෙතන තිබුණ මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේ ලෝ එකක් මෙතනින් වික් එකක් ගහලා තියෙනවා. මේ වික් එකෙන් මෙතනට ඇවිල්ලා තියෙනවා මේ ලෝ එක. ඒක නිසා තමයි මම අදහස් කරේ මෙතනට આવොත් එහෙම ගන්නවා කියන එක. අපි බලමු ඉතින් මේ මොකද්ද මාකට් එකේ වෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට ඊගා වීඩියෝ එකෙන් මම පෙන්නන්නම් මේ මෙතන මේ ට්‍රේඩින් view වල මෙන්න මේ නිවුස් බලන්න තියෙන ටික මෙන්න මෙතන තියෙන විස්තර ටිකක් මම ඒ ටිකට ඊගාවට වීඩියෝ එකක් කරලා දාන්නම්. ඊගාවට තව කෙනෙක් අහලා තිබුණා මේ කොයින් එකක් මුලින් ඉඳන් ඇනලයිස් කරන්න හැටි කියන්න කියලා. මම ඒකත් පුළුවන් වෙලාවක වීඩියෝ එක කරලා දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. කමෙන්ට් එකකුත් දාන්න වීඩියෝ එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවා නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.